හරි 2023 24 පේපරේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට අපිට දීලා තියෙනවා මේ අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය මේක කියලා මේ අණුවේ ඇති පරමාණු ගාන කොපමණද කියලා අහන්න දෙනවා. හරි මේ ප්‍රශ්නෙට එන්න කලින් මම සරල මට්ටම ඉඳන් සංකීර්ණ මට්ටමට යන නිසා හරිම සරල දෙයක් කියන්නම් ඉස්සල්ලාම දැන් මේක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් එකක් නිසා අපි ගමු සාමාන්‍යයෙන් ගන්න තියෙන සරලම එකක් SO2 වගේ එකක් ගන්නකො අපිට දීලා දෙනවා මේ අණුව. ඒතර මේකේ තියෙන පරමාණු ගාන හොයන්න කියලා. දැන් මේකේ ඒතර එක එක පරමාණු ටික ලියාගත්තම සල්ෆර් තියෙනවා එකක්, ඔක්සිජන් තියෙනවා දෙකක්, 1 2 3යි. හරි. ඔය වගේ තියෙනවා. ඊට පස්සේ තව උදාහරණයක් ඉක්මනට ගත්තොත් එහෙම CH4 ගත්තොත් එහෙම දැන් කාබන් තියෙනවා එකක්, හයිඩ්‍රජන් තියෙනවා හතරක්. එතකොට කාබන් එකයි හයිඩ්‍රජන් එකයි ඔක්කොම 5යි. හරි. ඔය වගේ සරල ඒවානේ තියෙන්නේ. දැන් අපිට දීලා තියෙනවා මේ අයිසෝප්‍රොපීන් කියන අයිසෝප්‍රොපිල් ඇල්කොහොල්. ඒතකොට අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් ගත්තම ඒක මෙහෙම ලියන්න පුළුවන්. CH3 CHOH. ඔන්න ඔහොමනේ ලියන්න වෙන්නේ. එතකොට දැන් මෙහෙම බ්‍රැකට් එකක් තිබ්බම මේ වගේ තැන්වල ඔය පරමාණු ගාන ගණන් කරද්දී අපිට කරන්න පුළුවන් පොඩි ටෙක්නික් එකක් තියෙනවා. ඒ තමයි මේ බ්‍රැකට් එක ඇතුලේ තියෙන එක මේ එළියේ තියෙන එකකින් ගුණ කරන්න. ඒ කියන්නේ මෙතන කාබන් තියෙනවානේ. මේක මෙතන දෙකකින් ගුණ කරන්න. මෙතන තියෙන 3 දෙකකින් ගුණ කරන්න. ඒ කියන්නේ මේ වගේ. අපි ඉස්සල්ලාම මේක දෙකෙන් ගුණ කරනවා එළියේ තියෙන එකකින්. කාබන් 2යි එතකොට. දැන් මෙතන හයිඩ්‍රජන් 3යි. ඒක දෙකෙන් ගුණ වුණාම හයිඩ්‍රජන් 6යි. මේ ටිකේ හැමම ඉතන අය ගුණ වෙන්න ගන්න නෑනේ. CH2. දැන් අපි බලමු මොනවද තියෙන්නේ? කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. හරි. ආයතන කාබන් මෙතන 1යි 2යි, මෙතන 1යි 3යි. හයිඩ්‍රජන් මෙතන 6යි 6යි 7යි 8යි. ඔක්සිජන් 1යි. 8යි 9යි මෙතන 12යි. ඔන්න ඔය විදිහට ඔය වගේ එක සමස්ත කාබන් පරමාණු සංඛ්‍යාව නේ සමස්ත පරමාණු සංඛ්‍යාව අපිට ගණනය කරන්න පුළුවන්. දැන් අපිට මේ වගේ එකක් දුන්නා කියලා ගන්නකො. එතකොට දැන් මොකද්ද කරන්නේ? හරි දැන් වරහණක් තියෙනවා. වරහණක් තිබ්බම බය වෙන්නේ නැහැ. වරහණ ඇතුලේ එළියේ තියෙන එකකින් ගුණ කරනවා. කාබන් 3යි. හයිඩ්‍රජන් 3යි. 3 3ෙන් ගුණ වුණාම 9යි. ආයේ කාබන් 3යි. මේවා වෙනසක් වෙන්නේ නැහැ නේ. හරි. ඒතර කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. කාබන් මෙතන 3යි, මෙතන 3යි. ඔක්කොම කාබන් 6යි. හයිඩ්‍රජන් මෙතන 9යි, 6යි, 15යි. ඔක්කොම ගත්තම මෙතන 21යි. හරි. ඔන්න ඔය විදිහට ඒ ඕනි එකක් අපිට හදලා ගන්න පුළුවන්.